ඔයාලගෙත් අයිස්ක්‍රීම් පෙට්ටිවල කෑම දමා ශීතකරණයේ තැන්පත් කරනවාද? බොහෝ දෙනෙක් මාළු දාලා තියන්න තමයි මේ හිස් අයිස්ක්‍රීම් පෙට්ටි භාවිතා කරන්නේ. මේ පෙට්ටි සකස් කරලා තියෙන්නේ තුනී ප්ලාස්ටික් එකකින්. එකවරක් පමණක් භාවිතයට ගන්න පුළුවන් විදියට. අයිස්ක්‍රීම් පෙට්ටි මස්සෝ මාළු හොදි දාන්න පාවිච්චි කරන එක ඇත්තටම සෞඛ්‍යයට ලොකු හානියක්. අපේ හැම නිවසකම අනිවාර්යෙන් අයිස්ක්‍රීම් පෙට්ටි කෑම දාන්න පාවිච්චි කරනවා. මම දැකලා තියෙනවා මේවා දිය වෙලා ගියත් හොද පාවිච්චි කරනවා. මේ පෙට්ටි තියෙන්නේ එකවරක් පාවිච්චි කරලා විසි කරන්න. හරියට සීල් වෙන්නේ නැති නිසා බැක්ටීරියා ආහාරවල තැන්පත් වෙනවා. සැල්මොනෙල්ලා වගේ භයානක විස බීජ මෙහි තැන්පත් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. විශේෂයෙන් පිසින ලද ආහාර දාන්න එපා. මේ පෙට්ටි භාවිතා කරන්න වෙනත් බාහිර කටයුතු සඳහා ඇන බොත්තම් වගේ වෙනත් දේවල් දාන්න පුළුවන්. බලන්න කාලය එක්ක මේ භාජන ඉක්මනට දිරන හැටි. අයිස්ක්‍රීම් පෙට්ටි විතරක් නෙවෙයි. වෙනත් ප්ලාස්ටික් පෙට්ටි පවා ඔය බටර් මාගරින් පෙට්ටි පවා කෑම දාන්න පාවිච්චි කරන්න එපා. ආහාර ගබඩා කිරීමට තද ප්ලාස්ටික් වලින් හදපු කන්ටේනර්ස් තියෙනවා. ෆ්‍රීසර් සේෆ් කියලා ගහපු ප්ලාස්ටික් භාජන තියෙනවා. භාවිතයට වඩා හොඳ වීදුරු භාජන. මේ වැරදි වැඩේ නිසා ඔබේ පවුලේම ජීවිත අනතුරේ දාගන්න එපා. ඉතින් මේ වටිනා වීඩියෝව තවත් කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න.